ආයිබෝවන් කියලා පිළිගන්නවා වෙනදා වගේම අදත් අපේ YouTube channel එකට. ඉතින් යාළුවනේ මේ වෙද්දී ඩරාස් එකේ සුපිරි ඔෆර් එකක් යනවා. ඉතින් මෙන්න මේ ඔෆර් එක හරහා ඔයාට පුළුවන් ගොඩාක් වටිනා අයිටම් රුපියල් 10ට ඒ වගේම තවත් වටිනා අයිටම් රුපියල් 100ට වගේම රුපියල් 1000කට මිලදී ගන්න. ඉතින් මෙන්න මේක පිළිබඳව මීට කලිනුත් මේ වගේ ඔෆර් එකක් ඇවිල්ලා තිබ්බා. ඉතින් ඒත් එක්කම මේ පාරත් මේ ඔෆර් එක මේ වෙද්දී ඇවිල්ලා තියෙනවා. ඉතින් යාළුවනේ ඒක පිළිබඳව දැනුවත් කරන්න තමයි අද මම මේ වීඩියෝ එකකින් ලෑස්ති වෙන්නේ. හරි ඉතින් ඉස්සෙල්ලාම ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ඩරාස් ඇප් එක ඕපන් කරගන්න. ඉතින් ඩරාස් ඇප් එක ඕපන් කරගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන 10 සේල් කියලා එකක් එනවා. ඒත් එක්කම මෙන්න මෙතනින් ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ සේල් එක එනවා. ඉතින් මම මෙන්න මේ විදිහට මේ ටික මේ පැත්තට කරගත්තට පස්සේ ඔයාට පෙන්වන්න ලේසි වෙන්න වගේම ගොඩක් අයගේ ඉස්සරහටම මෙන්න මේ විදිහට මෙන්න මේ සේල් එක එනවා. ඉතින් ඔයාට පුළුවන් අන්නේ සේල් එක උඩ එකපාරක් ටච් කරගන්න. ඉතින් අන්නේ සේල් එක උඩ එකපාරක් ටච් කරගත්තට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට මේ සේල් එක බලා ගන්න පුළුවන්. ඒත් එක්කම රුපියල් 1000ට රුපියල් 100ට රුපියල් 10ට මෙන්න මේ වගේ ගොඩාක් අඩුවට මෙන්න මේක හරහා අයිටම් මිලදී ගන්න පුළුවන් වෙනවා. ඉතින් යාළුවනේ මෙන්න මේකෙන් අයිටම් මිලදී ගන්නේ කොහොමද? ඒ වගේම මේ අයිටම් වල ප්‍රයිස් කොහොමද හරියට හැදෙන්නේ? ඒ වගේම කොහොමද මේ ඕඩර් එකක් දාන්නේ කියලා පිළිබඳව අද මම මේ වීඩියෝ එකෙන් ඔයාට කියලා දෙනවා. හරි ඉතින් ඔයාට මෙතනින් බලා ගන්න පුළුවන් ඉස්සෙල්ලාම මෙන්න මේකේ මුලින්ම තියෙනවා රුපියල් 10 වගේම රුපියල් 100 රුපියල් 1010 කියලා. ඒත් එක්ක මීට පල්ලෙහින් තියෙනවා ඔක්තෝබර් 10 සහ ඔක්තෝබර් 16 දක්වා මෙන්න මේක වළංගුයි කියන එක වගේම ඉතින් ඒත් එක්කම මෙන්න මෙතනින් ඔයාට තවත් සඳහන් කරලා තියෙනවා 3ට මෙන්න මේ ඕඩර් එක දාන්න පුළුවන් කියන එක පිළිබඳව. හරි ඉතින් යාළුවනේ මම මෙන්න මේ විදිහට ඊට පස්සේ පල්ලෙහාට ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් රුපියල් 10 ඩීල්ස් වගේම රුපියල් 100 ඩීල්ස් වගේම රුපියල් 1000 ඒත් රුපියල් 1010 ඩීල්ස් කියලා මෙන්න මේ විදිහට කැටගරිස් ටිකක් තියෙනවා. ඉතින් ඒත් එක්කම රුපියල් 10000 ඩීල්ස් කියලා තියෙනවා. ඉතින් ඒකේ තියෙන අයිටම්ස් ටික මේ වෙද්දි සෝල්ඩ් වෙලා තියෙන්නේ. ඉතින් ඒක හින්දා ඔයාට පුළුවන් මෙන්න මේ රුපියල් 10 රුපියල් 100 රුපියල් 1000 කියන අයිටම්ස් තුනෙන් කැමති අයිටම් එකක් ඕන විදිහට මිලදී ගන්න. ඉතින් මෙන්න මෙතනින් ඔයාට අයිටම් කිහිපයක් මිලදී ගන්න පුළුවන්. ඉතින් ඔයා අයිටම් ගොඩාක් දාන්න යන්න එපා. ඔයාට සාමාන්‍ය කිහිපයක් අයිටම් 5ක් ඊට අඩුවෙන් ඊට පොඩ්ඩක් වැඩියෙන් වගේ මිලදී ගන්න පුළුවන් මෙන්න මෙතනින්. ඉතින් මෙන්න මෙතනින් අයිටම් මිලදී ගන්නේ කොහොමද කියන එක මම දැන් ඔයාට කියලා දෙන්නම්. ඉතින් යාළුවනේ ඔයාට බලා ගන්න පුළුවන් මෙතන තියෙන අයිටම්ස් ඔක්කොම රුපියල් 10 කියලා මිල සඳහන් වෙලා නැහැ. රුපියල් 1000 රුපියල් 900 600 200 මේ වගේ මිල ගණන් තියෙන්නේ. ඉතින් මේකේ වෙන්නේ ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මෙතනින් කැමති අයිටම් ටිකක් කාඩ් එකට ඇඩ් කරගන්න. ඉතින් මම මේක ඔයාට කරලා පෙන්නනවා. ඉතින් මෙන්න මේ විදිහට කාඩ් එකට ඇඩ් කරගත්තට පස්සේ මෙන්න මේ කාඩ් එකට ඇඩ් කරගත්ත අයිටම් ටික ඔයාට මෙන්න මේ විදිහට හරියටම 3ට පේ කරගන්න පුළුවන්. ඉතින් හරියටම 3ට පේ කරගද්දි තමයි මෙන්න මේ කියලා තියෙන ගානට මෙන්න මේ අයිටම් වල මිල අඩු වෙන්නේ. ඉතින් ඒක වෙන්නේ මෙහෙමයි. ඉතින් ඔයාට පුළුවන් මෙතනින් කැමති අයිටම් එකක් තෝරගන්න. ඒ කියන්නේ රුපියල් 10 ඩීල්ස් වලින් තෝරගන්නවා නම් මෙතනින් කැමති අයිටම් එකක් තෝරගන්න පුළුවන්. ඉතින් මෙතනින් ඔයාට අයිටම් 6ක් පෙන්නලා තියෙනවා. ඉතින් මේ අයිටම් 6 බැයි නම් ඔයාට පුළුවන් මෙන්න මේ සීමෝ කියන එක උඩ එකපාරක් ටච් කරලා ඉවරලා මෙතනින් ඔයාට රුපියල් 10ට කැමති අයිටම් ටිකක් තෝරගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මෙතනින් අයිටම් දෙකක් විතර කාඩ් එකට ඇඩ් කරගන්නවා. මෙන්න මේ විදියට හරි ඉතින් මම මෙන්න මේ අයිටම් එක උඩ එකපාරක් ටච් කරගන්නවා. මෙන්න මේකත් මම මෙන්න මේ විදිහට ඇඩ් ටු කාර්ට් කියන එක ටච් කරගෙන මේක කාඩ් එකට ඇඩ් කරගන්නවා. ඒත් එක්කම මම මෙතනින්ම තවත් අයිටම් එකක් මෙන්න මේ විදිහට කාඩ් එකට ඇඩ් කරගන්නවා. මෙන්න මේ අයිටම් එක. ඉතින් මේක උඩ ටච් කරලා මම මෙන්න මේ විදිහට ඒකත් ඇඩ් ටු කාර්ට් කියන එක දාලා කාඩ් එකට ඇඩ් කරගන්නවා. ඉතින් ඊට පස්සේ මම මෙන්න මෙතනින් බෑක් වෙනවා. බෑක් වෙලා මම මෙන්න මේ 100 ඩීල්ස් කියන එක උඩ එකපාරක් ටච් කරගන්නවා. ඉතින් මෙන්න මෙතන සීමෝ කියන එක. ඉතින් ඒක උඩ එකපාරක් ටච් කරගත්තට පස්සේ රුපියල් 100ට මිලදී ගන්න පුළුවන් අයිටම් ටික අපිට මෙතනින් පෙන්නනවා. ඉතින් මෙතන ගොඩක් වටිනා අයිටම්ස් තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් කැමති අයිටම්ස් ටිකක් මේ විදිහට කාඩ් එකට ඇඩ් කරගන්න. ඉතින් මම මෙන්න මේ අයිටම් එක මේ විදිහට ටච් කරලා මෙන්න මේ විදිහට ඇඩ් ටු කාර්ට් කියන එක දෙනවා. ඉතින් ඇඩ් ටු කාර්ට් කියන එක දීලා මේ විදිහට කාඩ් එකට ඇඩ් කරගන්නවා.
ඉතින් ඔයා එකම අයිටම් එකෙන් ගොඩාක් කාඩ් එකට ඇඩ් කරගන්න එපා සාමාන්‍ය ප්‍රමාණයක් ඇඩ් කරගන්න. ඉතින් ඒකත් මම කාඩ් එකට ඇඩ් කරගත්තට පස්සේ ඉතින් මෙන්න මේ විදිහට තවත් අයිටම් එකක් මේ විදිහට ටච් කරගන්නවා. ඉතින් ඒකත් මම ඊට පස්සේ මෙන්න මේ විදිහට add to cart කියන එක දීලා කාඩ් එකට ඇඩ් කරගන්නවා. ඉතින් ඒ විදිහට රුපියල් 100 අයිටම් ටිකකුත් මම මේ විදිහට කාඩ් එකට ඇඩ් කරගෙන මෙන්න මේ විදිහට 1000 අයිටම් එකක් කාඩ් එකට ඇඩ් කරගන්න යනවා. ඉතින් ඒකෙත් මම සීමෝ කියන එක දුන්නාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අයිටම්ස් ටික පෙන්නනවා. ඉතින් මම මෙන්න මෙතනින් මෙන්න මේ විදිහට අයිටම් එකක් උඩ එකපාරක් ටච් කරලා ඉවරලා මෙන්න මේ විදිහට add to cart කියන එක පාරක් ටච් කරලා මෙන්න මේ විදිහට කාඩ් එකට ඇඩ් කරගන්නවා. ඉතින් මම තවත් මේ වගේම අයිටම් එකක් මෙතනින් කාඩ් එකට ඇඩ් කරගන්නවා මෙන්න මේ අයිටම් එක. ඉතින් මම ඒ අයිටම් එක උඩ එකපාරක් ටච් කරලා මෙතනින් add to cart කියන එක දීලා මෙන්න මේ විදිහට කාඩ් එකට ඇඩ් කරගන්නවා. හරි ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් අයිටම්ස් කිහිපයක් කාඩ් එකට ඇඩ් කරගන්න. ඉතින් කාඩ් එකට ඇඩ් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් බෑක් වෙන්න. ඉතින් බෑක් වෙලා ඉවර වෙලා ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට කාඩ් කියන කොට එකපාරක් ටච් කරගත්තට පස්සේ ඔයාගේ කාඩ් මයි කාඩ් කියන එක යටතේ ඔයා අර ඇඩ් කරගත්ත අයිටම් කිහිපය මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් දැන් මෙතන ප්‍රයිස් එක වැඩි වෙලා තියෙන්නේ. ඉතින් අර තිබ්බ ගානම තමයි ප්‍රයිස් එක දැන් මෙතන තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් 15,433ක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් හරියටම 3ට ඉතින් හරියටම 3ට මෙන්න මේ අයිටම් එකේ ප්‍රයිස් එක බහිනවා. ඉතින් 3 කියන්නේ 2.59වත් 3යි එකවත් නෙමේ. හරියටම 3ට තමයි මේකේ ප්‍රයිස් එක බහින්නේ. හරියටම 3යි තප්පර 30ක් වගේ ඇතුළත ඔයා මේක කරගන්නවා නම් ගොඩක් හොඳයි. ඉතින් අන්න ඒ ටයිම් එක ඇතුළත තමයි මේකේ කාඩ් එකේ මෙන්න මේ ප්‍රයිස් ටික අඩු වෙන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් හරියටම 3ට මෙතෙන්ට ඇවිල්ලා ඉවරලා මෙන්න මේක මෙන්න මේ සයිට් එක මෙන්න මේ විදිහට රීෆ්‍රෙෂ් කරගත්තට පස්සේ මෙතන ඔයාගේ මෙව්වා එක අඩු වෙනවා. ඒ කියන්නේ ටෝටල් එක අඩු වෙනවා. අඩු වුණාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට චෙක් අවුට් කියන එක දීලා ඉවරලා මෙන්න මේ විදිහට චෙක් අවුට් කියන එක දීලා ඉවරලා ඔයාගේ පේමන්ට් එක කරගන්න. ඉතින් චෙක් අවුට් කියන එක දීලා ඉවරලා ඔයාලට පුළුවන් කෙලින්ම එක දිගටම ගිහිල්ලා කාඩ් එකෙන් පේ කරන්නේ නැතුව ඔයා කෑෂ් ඔන් ඩිලිවරි දාගත්තා නම් තමයි ගොඩක් හොඳ. ඉතින් චෙක් අවුට් කියන එක දීලා ඉවරලා ඔයා අනිවාර්යයෙන්ම බලන්න ඕනේ මේකේ ඔයාගේ ඇඩ්‍රස් එක ඇඩ් කරලා තියෙනවද නැද්ද කියන එක. ඉතින් ඔයා අනිවාර්යෙන් මේකට ඇඩ්‍රස් එක ඇඩ් කරලා තියාගන්න. මොකද ඒ වෙලාවට ඇඩ්‍රස් එක ඇඩ් කර ඉන්න වෙලාවක් නැහැ. මොකද තප්පර ගාණක් තමයි මේ තප්පර ගානකට තමා මේකේ ප්‍රයිස් එක ගොඩක් දුරට බහින්නේ. ඉතින් ගොඩක් දුරට කියන්නේ ප්‍රයිස් එක බහින්නේ තප්පර ගානකට. ඒක හින්දා ඔයා දැම්ම මේකේ ඔයාගේ ඇඩ්‍රස් එක ඇඩ් කරලා තියාගන්න. ඒ වගේම ඔයාට ඊට පස්සේ පුළුවන් කෙලින්ම මෙන්න මෙතනින් චෙක් අවුට් කියන එක දීලා ඉවරලා ඔයාගේ ඇඩ්‍රස් එක ඇඩ් කරලා තියෙන හින්දා ඒත් එක්කම ප්ලේස් ඕඩර් කියන එක දෙන්න. ඉතින් ඒක දීලා ඉවරලා ඔයාට පුළුවන් එතනින් එහාට කෑෂ් ඔන් ඩිලිවරි කියන එක සිලෙක්ට් කරලා මේක ගෙන්න ගන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් අන්පේයිඩ් දාගන්න ඒත් එක්කම. ඉතින් අන්පේයිඩ් දාගත්තාම ඔයාලට මෙන්න මෙතන මේ ටික බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් ප්‍රයිස් එක අඩු වෙලා තියෙන අයිටම් ඔක්කොම ටික ඒ විදිහට පේ කරගන්න. ඉතින් යාළුවනේ මේක හරියටම 3ට තමයි තියෙන්නේ. ඉතින් 3ට තමයි ඔයාලට පුළුවන් වෙන්නේ හරියටම ඕඩර් එක දාගන්න. ඉතින් ඒක හින්දා මම හිතනවා දැන් මම මේ වීඩියෝ එකෙන් ගෙනාපු එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් ඔයාලට පුළුවන් හරියටම 3ට මෙන්න මේ අයිටම්ස් ටික ප්‍රයිස් ටික බැස්සට පස්සේ ඕඩර් ටික හරියට දාගන්න. ඉතින් යාළුවනේ අද වීඩියෝ එකෙන් මම ඔයාලට මෙන්න මේ වටින වීඩියෝ එක තමයි අරන් ආවේ. ඉතින් දරාස් එකේ ආපු සුපිරි ඔෆර් එක. ඉතින් තවත් අලුත් මලුත් වීඩියෝ එකකින් නැවත හමු යමු. ඔබට සුබම සුබ දවසක්.